නියම ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න නොහැකි වෙන්න හේතුව ඔය හිතේ තියෙන කලබලේ. ඔය හිතේ තියෙන කැළඹීම ඇති වෙන්නේ මොකෙන්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. භාග්‍යවතුන් වහන්සේ වදානවා පින්වත් ආනන්ද මේ ලෝකෙට ඉරවල් 7ක් පායන කාලයක් එනවා. ඒ ඉරවල් 7ක් මේ ලෝකෙට පහළ වෙනාම මේ ලෝකේ ඉබේම ගිනි හට ගන්නවා. ලැබු ගිනි හට ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදානවා ඒ ලැබු ගිනි ඉබේම නිවිලා යනවා. නමුත් පින්වත් ආනන්ද මේ හිතේ හටගන්න රාග ගින්න එක ජීවිතයකින් නිවෙන්නේ නෑ. ඔය ගින්න යනවා ජීවිත ගානකට. රාග ගින්න යනවා ජීවිතේට යනවා. ඒ නිසායි කියන්නේ නත්ති රාග සමෝ අග්ගි. රාගයට සමාන ගින්නක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද ද්වේෂය තියනවා හිතේ. මේ ද්වේෂය විසින් මිනිස්යාව ග්‍රහණය කරගත්තාම කිඹුල්ලන්ට මිනීකන මෝරුන්ට ග්‍රහණය වනවට වඩා අමනුෂ්‍යයන්ට ග්‍රහණය වනවට වඩා බොහෝම භයානකයි. ඒක මේ ජීවිතේට විතරයි. හැබැයි ද්වේෂයට ග්‍රහණය වුණොත් ඒ ද්වේෂයට ග්‍රහණය වීම නිසා පලි ගැනීමෙන් බද්ධ වෛරයෙන් එකට එක කිරීමෙන් ඔය ද්වේෂය ජීවිතයට පවත්වනවා. ලේසියෙන් බේරෙන්න පුළුවන්ද? ඒ ග්‍රහණයෙන් බේරෙන්න බෑ ලේසියෙන්. ඒ නිසායි පින්වත් ආනන්ද මම වදාලේ ද්වේෂයට සමාන ග්‍රහණය වීමක් නෑ කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද මේ මෝහයට සමාන නත්ති මෝහ සමා ජාලං මේ මෝහයට සමාන බැලක් නැහැ. අපි මොකකට හරි පැටලුනොත් අපි මොකකට හරි අපි ඇමනිලා ගියොත් එහෙම අපිට චුටි වෙහසක් අරගෙන අපි මේ පැටලිල්ලෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මෝහයත් එක්ක පැටලිලා ගියොත් මේක හරි දේ මේක වැරදි දේ කියලා හොයාගන්න බෑ. එසේ මෙසේ කෙනෙක්ට මේ පැටලිල්ල ලිහා ගන්න බෑ. පැටලි යනවා. මේ ජීවිතේට විතරද? නෑ. ඊළඟ ජීවිතේටත් පැටලෙනවා. රාගයටත් ද්වේෂයටත් වඩා භයානක එක තමයි මෝහය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකට පැටලුනොත් නිරේන් තමයි නතර වෙන්නේ. ඒ නිසා බොහොම භයානකයි.